ගෝපලක් අධ්‍යක්ෂකතුමනි. ඒ වගේම අපේ අලුත්ව ඒ වගේම කොටවරමංගඩ සංගීත පිටවස්ම බාරව කටයුතු කරන ආත්ම සමාජයේ ඒ වගේම රාජ්‍ය ආයතනයේ ගවර්න්මන්ට් ගොඩක් ඒ වගේම ගොවි සංවිධානවල නිලධාරි මහත්මයාත් වෙනුත් ඒ වගේම ආදරණීය ගොවි ජනතාව වෙනුත් සියලු දෙනාගේම අවසරයි. ඇත්තටම අපි බලය අරගෙන යම් අවස්ථාවකදී මම ගියා ගොවියන් සේවයට. ගිහිල්ලා ඇත්තටම මේ ප්‍රදේශවල ඉන්නේ කෘෂි කර්මාන්තයේ නියැලලා ජීවිතවල ගෙනියන මිනිස්සු. ඒක නිසා අපිට මුලින්ම අපිට හඳුනා ගන්න වුණා ගොවියන් සේවයේ යම් මොනවාද ගොවියන්ට අපිට කරන්න පුළුවන්, ඒ සම්බන්ධව කටයුතු කරන්න පුළුවන්, මොනවාද අපි වෙන්නේ දේශපාලන අධිකාරිය ඇතුළේ මැදිහත් වීම වෙන්න පුළුවන් කියලා අදහසක් හදාගන්න මම ගියා ගොවියන් සේවයට. ගිහිල්ලා ඒ මහත්මයා එතුමත් එක්ක මම පැයක විතර සාකච්ඡාවක් කළා. මට මතක හැටියට ඔයාලගේ අර එතුමාත් එක්ක සාකච්ඡා කළේ අර පැරිසුක් කියන සවන් ක්‍රමයේ යටතේ ඔබතුමාලාගේ කෙත්වල කල වගා කරපු දිනේ තමයි මම එතුමාත් එක්ක සම්බන්ධ වුණේ. එතුමාත් එක්ක සාකච්ඡා කරද්දී මට දැනුණා එතුමාට මේ ගොවි ජනතාව වෙනුවෙන් විශාල කාර්යභාරයක් කරන්න ඕනකමක් තියෙනවා. හැබැයි අපේ ගොවි ජනතාවගෙන් ලැබෙන දායකත්වය මදි කියන වගේ එකක් මට අදහසක් හැදුණා. ඊට පස්සේ ඒගොල්ලෝ මම ඒ මහත්තයාට කිව්වා ඒ මහත්තයා මගේ WhatsApp නම්බරේ දාගන්න. මට පුළුවන් හැටියට මම මේ වෙලාවේ අපිට දැනට හරියම ඩේටාබේස් එකක් නෑ මේකට. අපි මේකට අවශ්‍ය ඩේටාබේස් එකක් ගොවි සංවිධාන ටික එකතු කරනකොට සංවිධාන කැඳවනකොට ඒ සංවිධාන වලට ගිහිල්ලා අපි තොරතුරු ටික ගමු. ජනතාව අතරට මේ අපේ ගොවි ජන කේන්ද්‍රය හරහා ගොවි බිමට ගෙනියන්න ඕන පණිවිඩ ටික හරියම විදියට අපිට ගෙනියන්න බැරි ප්‍රශ්නයක් තියෙනවා. ඒක නිසා අපි මේ වෙන ටික හදාගමු කියලා දැන් ගොඩක් දුරට ගොවි සංවිධාන වලට ගිහිල්ලා ඒ තොරතුරු ටික ගන්නවා. අපි තොරතුරු ටික අරගෙන ඉදිරියේදී අපි ඩේටාබේස් එකක් හදා ගන්නවා. ගොවියා කියන්නේ නිෂ්පාදකයා. එතකොට ගොවියන සේවාව. ඒකෙන් තමයි ගොවියාට සේවාව ලබා ගන්න තියෙන්නේ. ඒකෙන් ලබා ගන්න පුළුවන් විශාල කාර්යභාර ප්‍රමාණයක් තියෙනවා ගොවියා. හැබැයි අපි ගොවියන් දැනුවත් වීම අඩුයි. ඒක නිසා අපි දැන් මෙලිහත් වීම ටිකක් වෙනවා. ඇත්තටම දැන් මේ ක්‍රමවේදය ඔස්සේ අපි උත්සාහ කරන්නේ මොකද්ද? උඩා බිම් ප්‍රමාණයකින් වැඩි අසං ප්‍රමාණයක්. අපේ රට ගොඩ නැගිලා තියෙන්නේ කෘෂි කර්මාන්තය පදනම් කරගෙන. හැබැයි අපි මෙච්චුවක් කල් අපි ගරු කරන්න ඕන මේ ආකාරයට හරි අපි කෘෂි කර්මාන්තයේ මේ විදිහට අපි හොබවමින් යම් මට්ටමකින් ආවා. හැබැයි අපි ගොවියෝ වගා කරන්න පුරුදු වෙලා තියෙන්නේ යම් සම්ප්‍රදායික ක්‍රම තියෙනවා. ඒ තාක්ෂණය අපේ තාක්ෂණය දියුණු වෙලා තියෙනවා. තාක්ෂණෙත් එක්ක මිනිසා දියුණු වෙලා තියෙනවා. හැබැයි මේ මිනිසා දියුණු වීමත් එක්ක අපි වෙන ක්‍රම අනුගමනය කරන්න අපි උත්සාහ කරන් තියෙනවා. දැන් මම දැක්කා යම් අවස්ථාවලදී සීසානවා කුඹුර ඒ පිටිපස්සෙන්ම පීතික ගහනවා. හැබැයි අපිට තනකොළ තෙල් ටික ඉසින්න ගියාට පස්සේ වතුර ටික කඩාගෙන කැඩුවට පස්සේ වතුර ටික හරියට බහින්නේ නැහැ. ඊට පස්සේ තනකොළ තෙල් ටික හරියට අපිට ඉහ ගන්න විදියක් නැහැ. පොහොර ටික හරි ක්‍රමවේදයකට එලන්න ක්‍රමයක් නැහැ. ඒ වගේ ක්‍රමවේද අපේ ගොවියෝ පාවිච්චි කරනවා. තාක්ෂණයේ දිනුනේ ටැක්ටරේ දැම්ම දඩබඩ ගාලා හැවා කාලා ඉවරලට වී ටික ඉස්සා ගෙදර ගියා හරි. හැබැයි අපි බලාපොරොත්තු ප්‍රතිඵලය අපිට එන්නේ නැහැ. වැඩක් නැහැ, කුඹුරු කරලා වැඩක් නැහැ, පාඩුයි. ඒ දැනට අපේ ගොවියෝ අත්පත් වෙනවා. හැබැයි YouTube එකේ ගහලා බැලුවම ලෝකේ රටවල් කෘෂි කර්මාන්තයේ තියෙන රටවල් දිහා බැලුවම උදා බිම් ප්‍රමාණයක් හැබැයි 100% ඒගොල්ලෝ අස්තන්න ගන්නවා. ඒගොල්ලෝ ඒ තාක්ෂණයේ දිනුවත් එක්ක ඒ ක්‍රමවේදයට ගිහිල්ලා ඒගොල්ලෝ ඒ ප්‍රතිඵල නෙලා ගන්නවා. අපි තාක්ෂණයේ දිවලලා බැකෝ ගෑවිලා තියෙනවා. දානෝ මහ කැලේ විනාශ කරලා ඉතින් දානෝ බීජ ටික. ඊට පස්සේ අපිට ප්‍රතිඵල ලැබෙනවද හරියට?
ලැබෙන්නේ නැහැ. වැලිත් විනාශ වෙනවා, වැඩි ඉඩම් ප්‍රමාණිකුත් යනවා. වැඩි ශ්‍රමදායකත්වයකුත් දෙන්න ඕනේ. හැබැයි අපිට ලැබෙන සොච්චම් ප්‍රතිඵලයක්. ඒක නිසා අපි බලාපොරොත්තු වෙන්නේ දේශපාලන අධිකාරියට හැටියට බලාපොරොත්තු වෙන්නේ දැන් ඉදිරියේදී අපි සැලසුමක් හදාගෙන යමින් පවතිනවා. දැන් කුඩා තියෙන ලියදි තියෙනවා නම් ඒක පුළුල් පිළිමක් කරගන්න අවශ්‍යතාවයක් තියෙනවා. ඒවටත් අපි වටපිටාව හදලා එවැනි ක්‍රම අනුගමනය කරලා මේ කුෂිකර්මාන්තය ඉහළට ඔසවලා තබන්න. තව කතන්දරයක් තියෙනවා. මේ කුෂිකර්මාන්තය කරන පුජ්‍යලයට ඒ නිෂ්පාදනය කරන දෙයට නිසි මිලක් නැති ප්‍රශ්නයක් මේ ප්‍රදේශවල නෙමෙයි අපේ ලංකාව පුරාම ඔය ප්‍රශ්නේ තියෙනවා. ඒක ගොවියන්ගෙන් විශාල වශයෙන් තියෙනවා. අද දවසේ මේ වෙනකොට දැන් පටන් අරගෙන තියෙන්නේ මම එතනට යනවා දැන් තව මේ කතාව කරපු ගමන් මට යන්න සිද්ධ වෙනවා. දැන් පටන් අරන් තියෙන්නේ ව්‍යාපාරිකෝ ටික. කිලෝල් ව්‍යාපාරිකෝ ටිකයි බීජ ව්‍යාපාරිකෝ ටිකයි අද අලුත් වශයෙන් එකතු කරලා තියෙනවා. එකතු කරලා අපි බලන්නේ මේ එක අරමුණකට වැඩ කරන්නේ. එක මිල ගණන් ක්‍රමයකට ආර්ථික මධ්‍යස්ථානත් ටිකක් සම්බන්ධ කරගෙන එක මිලකට ගොවියන්ගේ නිෂ්පාදන ටික වෙළඳ පොළට දෙන්න. එහෙම ක්‍රමවේදයක් නැහැ. එහෙම අපිට හැදිලත් නැහැ. දැන් අපි කිරි ගොවියෝ ටික එකතු කරුවා. එකතු කරලා කිරි ගොවියන්ට තියෙන ප්‍රශ්න ටික හඳුනාගත්තා. ඒ ප්‍රශ්න ටික හඳුනාගෙන දැන් ඒගොල්ලන්ට පිළියම් දෙමින් පවතිනවා. කිරි ගොවියට තිබිච්ච ප්‍රශ්නේ මොකද්ද? කිරි ගොවියට හරකෙක් හදන්න බෑ. යම් කිසි කණ්ඩායමක් ඉතින් පැහැරගෙන යනවා. ඝාතනය කරනවා මසට ඉස පිකුණනවා. ඒක අඩු තරමේ බෙහෙතකට ගන්න ගොම්බෙට්ටක් එළහරක් ගොම්බෙට්ටක් නැති වුණා අපේ ප්‍රදේශවල. ඒකට අන්න වැඩි හැදුවා. නිලධාරි ටිකක් පත් කෙරුවා. භාණ්ඩාගාරික කෙනෙක්, ලේකම් කෙනෙක්, සභාපති කෙනෙක් පත් කෙරුවා. දැන් හදන ඉස්සරහට නිල මුද්‍රාවක් හදලා දෙනවා. සභාපතිගේ ලේකම්ගේ අස්සන සීල් එක නැතුව මුඩු හරකෙක්වත් විකුණන්න බැරි තත්ත්වයට හදනවා මේක. එහෙම නැතුව මේක අල්ලගත්තා මොකුත් නැහැ ගිහිච්ච පැටවුව විකුණනවා. එහෙම ක්‍රමවේදයකට ගිහිල්ලා තියෙන. දැන් මට හිතෙන මාස දෙකකින් තුනකින් හරක් නැති වෙලා නැහැ අලුත්ව පැත්තේ. හරක් නැති වෙන්නේ නැහැ දැන්. ඒක හදලා තියෙන්නේ. අපි ප්‍රායෝගික වෙන්න ඕනේ මේ බිමට බහිනකොට. ඒක නිසා මේ මැදිහත් වීම ටික වෙනවා. දැන් අද ව්‍යාපාරිකෝ ටික එකතු කරලා ඒගොල්ලන්ට යම් ක්‍රමවේදයක් හදලා දෙනවා අපිට. බිමේ දැනට අපි ඉහළ සිට ක්‍රමවේදයක් හදලා තිනවා. ඒ ක්‍රමවේදය බිමට එලා ගන්නත් එක් යම් මට්ටමකින් හෝ මේ ගොවියන්ගේ ප්‍රශ්නය අපි निराකරණය කරගන්න තමයි උත්සාහ කිරීමක් කරන්නේ. මොකද අපි හරි ක්‍රමවේදය නම් මොකද්ද? ගොවියා නිෂ්පාදනයේ වී දැන් අපි ගත්තොත් මුං ඇට හෙක්ටයාරකින් කොපමණ ප්‍රමාණයක් නිෂ්පාදනය කරන්න පුළුවන්. ඒක බලන්න. ඊට පස්සේ ඒ හෙක්ටයාරයක් නිෂ්පාදනය කරන්න මොන තරම් පිරිවැයක් ගිහිල්ලා තියෙනවද? ඒක බලන්න. ඊට පස්සේ සම්පූර්ණ පිරිවැය හොයලා ඒ අගය එකකොට තුනට බෙදලා අපි කිව්මුකෝ මුං ඇට කිලෝ එකක් නිෂ්පාදනය කරන්න රුපියල් 300ක මුදලක් වැය වෙලා තියෙනවා. හෙක්ටයාරකට ලක්ෂයක් වියදම ගිහිලා තියෙනවා. මුං ඇට කිලෝක මෙච්චර ප්‍රමාණයක් එනවා. එතකොට මුං ඇට කිලෝ එකක් නිෂ්පාදනය කරන්න මෙච්චර ප්‍රමාණයක් ගිහිලා තියෙනවා. එහෙමනම් ඒ මුං ඇට කිලෝ එක නිෂ්පාදනය කරන්න ගිහිලා තියෙන මුදල 300 නම් 300 තුනට බෙදලා එක අගයක් ගොවියගේ ලාභයට එකතු කරන්න ඕනේ. ඒක තමයි අපි ඉස්සරහට හදාන්නේ. හැම දෙයකටම අපි හරියට ඩේටාබේස් එකක් හදාගෙන අපිට මුං ඇට කොපමණ ප්‍රමාණයක් වෙනද පොළට කන්න එකට එනවද? මිරිස් කොච්චර එනවද? වී කොච්චර එනවද? බඩ ඉරුම කොච්චර එනවද? දැන් අපි මට ඕන මගේ ඉඩමේ මට අවශ්‍ය දේ කොහොමයි මම වගා කරන්නේ. ඒක නිසා තමයි මේ මිල උච්චාවතරණය වෙන්නේ. ඉහළ පහළ යන්නේ. බටු කාලෙට බටුමයි. තක්කාලි කාලෙට තක්කාලිමයි. එවැනි ක්‍රමවේදයක් ඔස්සේ තමයි අපි ගොවියෝ වගා කරන්න පුරුදු වෙලා තියෙන්නේ. හැබැයි අපේ පරිභෝජනයට අවශ්‍ය ප්‍රමාණයට අපේ නිෂ්පාදනයක් වෙනවා නම් අන්න අර ක්‍රමයේ ඔස්සේ අපිට හදන්න පුළුවන් මෙච්චරයි බඩේරින් කිලෝ එකක් නිෂ්පාදනය කරන්න යන වියදම රුපියල් 300යි. එහෙමනම් වෙළඳ පොළට නිකුත් කරන ප්‍රමාණය කීයද? රුපියල් 400යි. අනිවාර්යයෙන්ම ගොවියා දන්නවා රුපියල් 100ක ලාභයක් තියෙනවා මට කිලෝ එකකින් මම මෙච්චර බඩේරින් ප්‍රමාණයක් වගා කරාම. මෙච්චර බුන් ඇට ප්‍රමාණයක් වගා කරාම. දැන් අපි වගා කරන්නේ කොහොමද? අනියමාර්ථයේ අසම්භාව්‍යයක් ක්‍රියාවක්. වැසි වැස්සොත් ගංගාව ගලා බසි. එහෙම තමයි අපි ගොවියන්ට වගා කරන්න සිද්ධ වෙලා තියෙන්නේ. ඒක නිසා තමයි අපිට ගොවි ජාති සේවාවක් තියෙන්නේ. ඒකේ AI මහත්තයා ඉන්නේ, DO මහත්තයා ඉන්නේ, උචි පරිශ්‍රණ නිලධාරීන් ටික ඉන්නේ. මේ මිනිසුන්ගෙන් අවශ්‍ය දැනුම තාක්ෂණය ලබාගෙන අපි මේ වගාවට යනවා නම් අපිට සාර්ථකව අපි මේ වගාවල් ටික කරගන්න හැකි වෙනවා. සාර්ථක අස්වනක් අපිට ලබා ගන්න පුළුවන් වෙනවා. අන්න ඒක නිසා
ගෝජා සේවත් ඒ ඉන්න නිලධාරීන්ගෙන් අවශ්‍ය පහසුකම් ටික ලබා ගන්න මැදිහත් වීම ටිකක් වෙන්න මැදිහත් වීම වෙන සම්බන්ධතාවයක් නැහැ. දැන් පහුගිය වකවානුවේ ඇවිල්ලා තිබුණා තෙල් ඉස්සින මැෂින්. කරන්ට් එකකින් charge කරලා ඉස්සින මැෂින් ඇවිල්ලා තිබුණා. පෙට්‍රල් දාලා ස්ටාර්ට් කරලා ගහන මැෂින් ඇවිල්ලා තිබුණා. ඒතකොට වතුර ජල බින්දු තමයි ඇවිල්ලා තිබුණා. දැන් වගයක් ඇවිල්ලා තිබුණා. තනකොළ කපන මැෂින් ඇවිල්ලා තිබුණා. වතුර පොම්ප ඇවිල්ලා. හැබැයි අපිට ක්‍රමවේදයක් නැහැ මේක ගොවි අතර පණිවිඩය යවා ගන්න. හැදිලා නැහැ. අපි දැන් AI මාත්‍යක් සම්බන්ධ කරගෙන ඉස්සරහට හදනවා. ගොවිය ටිකත් එකතු කරනවා. ගොවියන්ටත් වෙනම වැඩක් හදා ගන්නවා. අපි කල්පනා කරලා බලන්නකෝ. ලංකාවේ වැඩිපුරම 75% විතර ඉන්නේ ගොවියෝ. හැබැයි හරි බලපෑමක් කරන්න ගොවියෝ සත්‍යමත් වෙලා නැහැ. බේකිරි හිමියන්ගේ සංගමෙත් තියෙනවා. එහෙම එකක් තියෙනවා. ඒගොල්ලන්ට මොකක් හරි ප්‍රශ්නයක් වුණොත් ආණ්ඩුවට බලපෑම් කරන්න ඩක් ගාලා වැහුවා. මිල ඉහළ පහළ යවා ගන්න වුණාද වරජනයක් කරුවා. ඒගොල්ලන්ගේ අයිතිවාසිකම් දිනා ගන්න. ගොවියට එහෙම එකක් ඇතිලා නැහැ. සත්‍යමත් වෙන්න ඕනේ ගොවියා. අපි ෆයිට් කරන්න ඕනේ එකත් එක. ආණ්ඩුවට බලපෑම් කරන්න ඕනේ. ඒක තමයි අපි ඇවිල්ලා ඉන්නේ. ඔයාලා වෙනුවෙන් වැඩ කරන්න, කැපවීම කරන්න, මැදිහත් වීම වෙන්න. ඒවට සම්බන්ධ වෙන්න නම් අපි ගෙදරට වෙලා හිටියට අපේ මාඩුවේ අපි හිටියට අපිට මේ වැඩේ කවදාකවත් අපි බලාපොරොත්තු දෙය අපිට යන්න බැරි වෙනවා. ආණ්ඩුවක් පත් කෙරුවා, පත් කළ හිට මැති අමුතුරු ටිකක් හැදුවා. අපි පාඩුවේ හිටියට මේ රට අපි බලාපොරොත්තු දැන්ට ගෙනියන්න බෑ. තම තමා ඉන්න තැන ඉඳන් තම තමාට යුතුයකමක් හා වගකීමක් තියෙනවා. අන්න එතෙන්ට අපි යන්න ඕනේ. අපි පුරුදු වෙන්න ඕනේ එතන. දැන් අද තියෙනවා ඉස්කෝලේ අද සාමාන්‍ය පෙළ ලියන ළමයින්ට අවසාන දිනේ නිසා අපේ අලුත් වෙ ඉස්කෝලේ දෙමාපියෝ ටික එකතු වෙලා කැම වේලා ගුරුවරුන්ට දෙන්න සූදානම් කරගෙන තියෙනවා. මාත් එක අම්ම කෙනෙක් ඇවිල්ලා කතා කරා. මං කොහමද වැක්සින් එකක් දෙන්න විදියක් නැති වෙයි. මම ඔයාලා යෝජනා කරගන්න ඕනම දෙයකට මං කැමතියි කිව්වා. මට යම්කිසි ප්‍රමාණයක් බාර දුන්නා මේ වැඩේ. මං ඒ ටික මං ඉස්ස කරලා දුන්නා. ඒගොල්ලෝ කැම වේලක් දෙන්න තමයි සාකච්ඡා කරගෙන තියෙන්නේ. ඒක මං දැන් හරියට නම් අපි මොකද්ද කරන්න ඕනේ? ගුරුවරු හොඳ ලස්සනට කැම වේලක් ආපු නැති කවුරු හරි ඉන්නවද අපි? නෑ. අපි අද කෑවා ඉතින් ඉවරයි. හැබැයි ළමයි 21ක් ඉන්නවා. එක අම්ම කෙනෙකුට එක දෙමව්පියෙකුට යන 3600ක් මේ බැලුවට පස්සේ ඒකේ මිල කොතන යනවා? 3621කින් වැඩි කරලා බලන්න. ලක්ෂයට ආසන්න ප්‍රමාණයක් මුදල් වැය වෙනවා. දෙමව්පියන්ට දරුවෝ ඉස්කෝලේ සාමාන්‍ය පෙළ ලියලා අවසන් වෙන දරුවෝගේ දෙමව්පියන්ට අද දවසේ අලුත් වෙයි. එතකොට හරියට නම් අපි ආකල්පන වශයෙන් වෙනස් වෙලා බැලුවනම් හරි දෘෂ්ටි කෝණයකින් බැලුවනම් මොකක්ද දෙමව්පියෝ කරන්න ඕනේ? එහෙමනම් අපිට එතනදි ගන්න තිබිච්ච තීරණය මොකද්ද? අන්න දෙමව්පිය ගුරුවරුන්ට වාඩි වෙන්න පුටුවක් මේසයක් නැද්ද? දරුවන්ට අඩුපාඩු මොනවද? පන්ති කාමරේ ෆෑන් එකක් නැද්ද? උෂ්ණත්වය වැඩිද? අන්න අර වගේ දෙයක් කරා නම් අපේ දරුවෝ තව පරම්පරාවක් අධ්‍යාපනයේ අර වෙනුවෙන් අරක පාවිච්චි කරලා ලබනවා. අපේ දෙමව්පියෝ අර වගේ අනමිති අදහස් තියාගෙන ඉන්නවා. තියාගන්න එපා. අපි ආකල්පයෙන් වශයෙන් වෙනස් වෙන්න ඕනේ. අපි ඉස්සෙල්ලා හිටියේ කොහොමද? මොකද යුරෝපයෙන් පටන් ගත්ත මානවයා දියුණු වෙලා ඇවිල්ලා තාක්ෂණයේ දියුණු වෙලා අද ලෝක බලන්න. දැන් එතකොට අපි එදා තිබිච්ච ඒ ක්‍රමවේදී අපි අද අනුගමනය කරන්න ඕනද කියන්නේ? ඊයේ එසප්පෝයට දන්සල් 9ක් අලුත් බ්‍රාහ්මණයෙක් වශයෙන් දන්සල් 9ක් තියෙනවා. අධ්‍යක්ෂකතුමා විශ්වාස කරන්න. එක දන්සලකට ලක්ෂ 11ක් වේදම් කරලා දුන්නා. ඒක ව්‍යාපාරිකයෝ. මම අද ව්‍යාපාරිකයෝ ටික එකතු කරලා මොකද්ද කරන්නේ? ආකල්පමය වශයෙන් වෙනසක් කරන්න හදන්නේ මේ ව්‍යාපාරිකයෝ. බදු ගන්න කියලා කතාව කරන්නේ බදු ගන්න නෙවෙයි. මේ මිනිස්සු ටික එකතු කරලා ආකල්පමය වශයෙන් වෙනසක් කරන්න. අර ව්‍යාපාරිකයෝ ටික එකතු වෙලා එදා පොයේ දවසේ එකතු වෙලා සාකච්ඡාවක් හදාගෙන නැති බැරි මිනිස්සුන්ට සෙවිලි කාල් ටිකක් අර සල්ලි වල අරගෙන නම් ජීවිත කාලේ මර මිනිස්සුන් නෝතම ඉන්නවා. අද ගෙවල් නැතුව කී දෙනෙක් ඉන්නවද? අහිංසක මිනිස්සු. දැන් මේ සැරේ ගෙවල් 10ක් ඇවිල්ලා තියෙනවා. ගාම 14න් 10ක් ඇවිල්ලා තියෙනවා. මේ තනමල්ල කැලේට. ඉතින් නැති බැරි අහිංසකම. දුප්පත් නැති ගහපු කෙනෙක් ඉන්න මිනිස්සුන්ට තමයි අපිට මේක දෙන්න වෙන්නේ. තව හැබැයි ආයේ අවශ්‍යතාවය තියෙන විශාල පිරිසක් ඉන්නවා. අපි අර විනාශ කරන ධනය යහපත් ක්‍රමවේදයකට විනාශ කරා නම් අපි මේ පාවිච්චි කරා නම් අද මේ ලක්ෂ ගණන් දන්සල් 9කට ඒතකොට කොච්චර වේදමක් අපි දරනද? ඒක තමයි කියන්නේ අපි අතිගරු ජනාධිපතිතුමා කියන්නේ ආකල්පමය වශයෙන් වෙනසක් වෙන්න ඕනේ. ආකල්පමය වශයෙන්. එහෙම වෙනසක් වුණොත් කොහොමද මෙතනින් අපිට ඉස්සෙන්න පුළුවන්? අපේ ජීවිතේ ඉවරයිද? මේ પરම්පරාව ඉවරයි. හැබැයි අපි අනාගත දරු પરම්පරාව කොහොමද අපි නිර්මාණය කරගන්නේ? හැම තැනම මත්ද්‍රව්‍ය. පඳුරෙන් පඳුරට මත්ද්‍රව්‍ය. දැන් පෙරේදලා 3 දෙනෙක්
අයිස් එක අතරන් ගොඩ ගන්නවා. අලුත් වෙයි. දැන් විශාල වශයෙන් කට්ටිය කීප දෙනෙක් පුනරුත්ථාපනය කරන්න සිද්ධ වෙලා තියෙනවා. එතනින් පිටිපස්සට යන ප්‍රමාණය ඒ දරු පරම්පරාව ඊළඟට බිහි වෙන දරු පරම්පරාවට මොකද වෙන්නේ? ඒක නිසා ආදරණීය දෙමව්පියන්ගේ ගෝවි මහත්මයාගෙන් කියන්නේ ඉල්ලීමක් කරන්නේ අපි ආකල්පයෙන් වශයෙන් වෙනසක් වෙමු. වෙනසක් වෙලා පරිවර්තන යුගයකට යමු. අපි හැමෝම එකතු වෙලා පක්ෂ විපක්ෂ ભેදකින් තොරව. මේ මැතිවරණ කාලයේදී අපිට ඒ කාලේ ඉවරයි. දැන් හැබැයි අපි බිමේ ඉන්න මේ අහවල් පක්ෂයට ඡන්දෙ දුන්නේ. මේ අහවල් ඒක අදාළ නැහැ. අපි හැමෝගෙම ජනාධිපතිවරයා. හැමෝගෙම මන්ත්‍රීවරු එමෙතිවරු. අපි ඔක්කොම වග කියන්න ඕනේ. ඒක නිසා සියලු දෙනා එක අරමුණකට වැඩ කරොත් මේ රට උස්සනෝ කියන එක එහෙට දෙයක් නෙවෙයි. දැන් කල්පනා කර අවුරුදු 70 ගානකට පස්සේ අයවැයක් ඉදිරිපත් කළා තියෙනවා කෝඩි එකක් නැතුව. ඒ කියන්නේ ඍණ ආර්ථිකයක් අතිරික්තයක් නැතුව. මොකද්ද කියන්නේ ඒකේ? අපි මේ ආර්ථිකය නැගිටිනවා. මෙච්චර කාලයක් පාලු ලැබු රේගු ආයතනේ ඉතිහාසයේ පළවෙනි වතාවට වැඩිම ආදායම් වාර්තා කළ දෙනවා. පුරාබදු දෙපාර්තමේන්තුව වැඩිම ආදායම් වාර්තා කළ දෙනවා. ආදායම් බදු දෙපාර්තමේන්තුව වැඩිම ආදායම් වාර්තා කළ දෙනවා. සංචාරක ප්‍රමාණය වැඩිම ආදායම් වාර්තා කළ දෙනවා. තපාල් දෙපාර්තමේන්තුව විකුණන්න දාලා තපාල් දෙපාර්තමේන්තුව විකුණන්න දාලා තිබුණේ. දැන් අන්න ලාභ ලබනවා. මිල්කෝ ආයතනේ අන්න දැන් ලාභ ලබලා ගෝවියන්ට 75000 ගානේ බෝනස් එකකුත් දීලා මිල්කෝ ආයතන කිරි දීපු